ජනාධිපතිතුමා පහුගිය දවසක මේ නගර සභා ප්‍රාදේශීය සභා සම්බන්ධ ඉතාමත් බරපතල ආందోලනාත්මක ප්‍රකාශ කීපයක් කරා. එකක් තමයි ප්‍රාදේශීය සභා නගර සභා හදලා පුළුවන් නම් මාස දෙක තුනක් කරගෙන යන්න අපිට තුනෙන් දෙකේ බලයක් තියෙන්නේ නීති හදලා හරිය අපි කරනවා. ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ? උඹලට පුළුවන් නම් ඒකාබද්ධ වෙලා බලය ගනිලා අපි අලුතෙන් නීති හදලා හරි ඒ බලය අපිට ගන්නවා. ඉතින් මං හිතන්නේ මේක ඉතාමත්ම බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි ඇත්තටම. මොකද තමන්ගේ බලය රැක ගැනීම සහ පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තමන් පාවිච්චි කරනවා කියලා නෙවෙයිද මේ කියන්නේ. ඉතින් මං හිතන්නේ මිනිස්සු තුනෙන් දෙකේ බලයක් අනුර ජනාධිපතිවරයාට දුන්නේ. ඒ වගේම රටම අනුරට දුන්නේ ජනාධිපතිවරණයේදී රටට වැදගත් අනපනත් ගේන්න, ඒව රටට වැදගත් අනපනත් සම්මත කරන්න, ඒ වගේම රටේ යහපත වෙනුවෙන් මිසක් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ බලය වැඩි කරගන්න, පක්ෂයේ බලය තහවුරු කරගෙන ඒකාධිපති වියරුවකින් දඟලන්න නෙමෙයි. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍යවල කුණුහරුප කියන JVP තුන්වන පන්තියේ කාඩරවරු හැර මම නම් හිතන්නේ නැහැ කවුරුත් මේ ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය අනුමත කරයි කියලා. ඒ වගේම තමයි කලකදී වහලු කලකදී රස වෙනවා කියලා අපිට පේනවා මේ දවස්වල ආණ්ඩුවේ විවිධ දේශපාලනඥයින්ගේ හැසිරීම සහ ප්‍රකාශ වලින්. මොකද පළාත් පාලන වේදිකාවේදී පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී කිව්වේ සුවාදීන වේශයෙන් ඉන්නේ පරණ හුරුම තමයි. එහෙම නැත්නම් ඔය අනිත් පක්ෂවල ඔක්කොම ඉන්නේ හොරු. අපි තමයි හොඳම සුද්ධවන්තයෝ මේ රටේ. ඒ සුද්ධවන්ත පිරිසිදු චරිත අපි තමයි කියලා තමයි වේදිකාවේ කිව්වේ. හැබැයි අන්තිමේදී අද මේ ස්වාධීන හොරුන්ගේ පස්සේ යන්න සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුවට. ඒකත් දෛවයේ සරදමක් තමයි ඒක. ඒ වගේම තමයි ගමේ මරණාධාර සමිතියකවත් එහෙම නැත්නම් ගමේ පොදු වැඩ කටයුතු වලදීවත් මිනිසුගේ දුකට සැපට මගුලට මරණයට හිටපු නැති, දොර ඇරුණේ නැති, ඒ මිනිසුන්ගෙන් පෙනී හිටපු නැති බොහෝ පිරිස් අද ප්‍රාදේශීය සභාවල නගර සභාවල മന്ത്രിවරු විදියට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර අයගේ ගෙවල්වත් තාම ඇරලා නැහැ. මොකද මේ සමහර අය කියනවා අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාවත් අඳුරන්නේ නැති, එහෙම නැත්නම් ගෙදරටවත් එන්න කියන්නේ නැති මිනිස්සු අද ගමේ මේ රැල්ලට മന്ത്രിවරු වෙලා ඉන්නවා කියලා. ඉතින් මං හිතන්නේ රටට වෙච්ච දේම නගර සභාවට ප්‍රාදේශීය සභාවටත් වෙන්න දින අනතුරක් තියෙන බව මිනිස්සුන්ට පේනවා. ඒක නිසා මේ වෙලාවේ ජනතාව ඉතාමත්ම හොඳ තීරණයක් දුන්නා. තමයි විරෝධය ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ ජනතාවගේ විරුද්ධත්වය මත ඒ ස්වාධීනව තීරණ ගැනීමේ අවස්ථාව ඒ ප්‍රාදේශීය සභාවට නගර සභාවට දෙන්න ඕන. එහෙම නැතුව රාජ්‍ය බලය පාවිච්චි කරලා ඒ වගේම තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා එහෙම නැත්නම් වෙනත් බලපෑම් අකටයුතුකම් කරලා මේ විදියට ඒ ජනතාව දීපු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බිඳවට්ටන්න හදනවා නම්, ඒකට අකුල් හෙලනවා නම් ඒක සුදුසු තත්ත්වයක් නෙමෙයි කියන එක මම මේ වෙලාවේ කියන්න කැමතියි. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය දවස්වල මාතර සමුපකාර 7ක බලය ආණ්ඩුකාරවරයා තමන් යටතට පත් කරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ කාලේ අද ජනරජ දිනය මම හිතන්නේ ජනරජ දිනයේදී තමයි ලංකාවට පූර්ව නිදහස ලැබුණේ. ඉතින් මම හිතන්නේ ආණ්ඩුකාරවරයාගෙන් ජනාධිපතිවරයාට අගමැතිවරයා ප්‍රධාන මන්ත්‍රී මණ්ඩලයට පූර්ණ බලය ලැබිච්ච දවසේ මේ ආණ්ඩුව, මේ රජය, මේ ජනාධිපතිතුමා ජනතාවගේ අයිතිය, ජනතාවට ඡන්දයෙන් පාලනය කරන තියෙන අයිතිය ආණ්ඩුකාරවරයාට දෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඡන්ද ප්‍රතිඵල අනුව පැහැදිලිවම ජනතාවගේ බහුතර අකමැත්ත මේ ආණ්ඩුවට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ආණ්ඩුව බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී අමුතු වියරුවකින් දැන් හැසිරෙන්න පටන් ගන්න තියෙනවා. කිසිම ආණ්ඩුවකින් අත තියපු නැති ස්වාධීන තනතුරක් තමයි විගණකාධිපති තනතුර. අද විගණකාධිපති තනතුරට තමන්ගේ ගජමිතුරන් පත් කරන උත්සාහ කරනවා. විවාසාදායක සභාව දෙවරක් ප්‍රතික්ෂේප කරත් ආණ්ඩුව තවමත් උත්සාහ කරනවා තමන්ගේ ගජමිත්‍රයෙක් ස්වාධීන තනතුරක් වෙච්ච විගණකාධිපති තනතුරට පත් කරන්න. ඒ වගේම තමයි අද ලුණු ප්‍රශ්නෙත් ඒ වගේ ගජමිතුරන්ට ලුණු ප්‍රශ්නයට මැදිහත් වෙලා අද ඒ ලුණු විකුණන්න ගජමිතුරන්ට දෙන තත්ත්වයක් උදා වෙලා තිනවා. ඒ වගේම පහුගිය දවසක අපි දැක්කා ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියේදී
වාහන අරගෙන තින්නේ ගජමිතුරන්දෝ යන සැකයක් අද සමාජගත වෙලා තියෙනවා. සමාජයේ දැඩි කතාබහට ලක් වෙලා තියෙනවා. මේ රටේ ජනතාව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව ඒ ලබා දීපු බලය තුලින් මේ රටේ යහපත වෙන වැඩක් කරයි කියලා තමයි මිනිස්සුගේ බලාපොරොත්තු සහ විශ්වාසය. ඒ වගේම තමයි අද රටේ ජනතාවට මාලිමාව අරගෙන රට වටේ දුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අඩුවට ලුණු තියෙන දිශාව හොයාගෙන දුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අඩුවට හාල් තියෙන දිශාව හොයාගෙන දුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අඩුවට පොල් තියෙන දිශාව හොයාගෙන දුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අප නැති බැංකු තියෙන දිශාව හොයාගෙන දුවන්න සිද්ධ වෙලා තියෙනවා. අන්තිමේදී අප නැති බැංකුව කෙසේ වෙතත් ජනතාවට සිද්ධ වෙනවා තමන්ගේ මුදල් තැන්පත් කරන්න බැංකු ගිණුමක් විවෘත කරන්න ටින් අංකයක් ගන්න පොලිමේ ඉන්න. ඒ වගේම තමයි 2024 100 රට පාලනය කරන කාලේ 100 කජුත් කාලා ඇල්ගීත් කාලා හාල් කිලෝ රුපියල් 165ට දුන්නා. ඒ වගේ පොල් ගෙඩිය රුපියල් 100ට දුන්නා. ඒ වගේම තමයි අන්තිමට පුනරුද්ධ මුණුපුරා රට බාර දුන්නාට පස්සේ අද හාල් කිලෝව ඩොලර් එකක් වෙලා. ඒ වගේ පොල් ගෙඩිය ඩොලර් එකක් වෙලා. ඒ වගේම ලුණු කිලෝවක් ඩොලර් 1.5ක්. එහෙම නැත්නම් ඩොලර් 1.5ක් වෙලා. අන්තිමේදී ලුණුයි පතුයි වේලකට කන්න ඩොලර් 5ක් වේදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අවසානයේදී මිනිස්සු හීනකින්වත් හිතුවේ නෑ ලුණුයි පතුයි කන්න ඩොලර් 5ක් වේදම් කරයි කියලා. රනිල් ජනාධිපතිතුමාට තිබුණේ අවුරුදු 5කට විතර මේ ලුණු ටිකක් ගබඩා කරලා තියන්න. එතකොට අන්තිමේදී මිනිසුන්ට රනිල්ට බැන එහෙම නැත්නම් කලින් ආණ්ඩුවට බැන ලුණුයි පතුයි හරි කන්න තිබුණා. අවසානයේදී උනේ ලුණුයි පතුයි කන්න නැති තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා.